අර ගොල්ලෝ බුදි නේ කවුද? තාවකාලිකවනේ. නැගිටපු කට්ටිය උන්ට නින්ද ගියාද? බුජි කණ්ඩ සත්‍යග්‍රහයනේ නේද? කන්න නවත්තලද ඔව්. කණ්ඩ සත්‍යග්‍රහය. කණ්ඩ සත්‍යග්‍රහය. කණ්ඩ සත්‍යග්‍රහය. ඒ ගම්මන්පිල කියලා තිබුණනේ මට ડિප්‍රෙෂන් කියලා. ඇත්තද දන්නේ වෙන්න ඇති. මට තියෙද්දි මට තේරෙන්නේ නෑනේ. වරුණ ජයසුන්දර ඕ එයා කලින්ම අත්අඩංගුවට ගෙන වළක්වන්න කියලා දැන් එයාව අත්අඩංගුවට ගන්න මොකද වොරන්ට් කරලා නෙමෙයි නෑනේ. නෑ සමහර විට ගම්මන්පිල කිව්වත් කිව්වත් දන්නේ නැහැ. ඔයා එයා කියලා තමයි. ඒ වෙලාව මේක කොමඩි චිත්‍රපටියක් නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉන්න උන් දැන් කල්පනා කරනවා ඒ මුගේ මොකක් හරි අවුලක් මුගේ නමවත් නෑනේ මේ අපේ කොළවල කොහෙවත්. ආයෙ බලහන් ඕකගේ මොකක් හරි තියෙනවා. ශාන් විජේලාල්ද සිල්ලා දකුණු පළාත හිටපු ප්‍රධාන අමාත්‍ය අත්අඩංගුවට අරගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කරලා තියෙනවා. මේ කලබලේ මාවත් මාක් කරගන්න ඕනේ නැහැ. මාව අමතක වෙද්දන්නේ. ගම්මන්පිල එහෙම සමහර දවස්වල දඩවන්නේ අද නම් ගිහිල්ලා හෙටම ගොන් කතාවක් කියන්න තියෙන්නේ කියලා හිතලානේ එනවා ඇත්තේ මචං. අර අනිත්‍යුන් අර ඔය අඳේට එන්නේ මචං ඔය හයිකුන්ට කරන අයි නටෝනේ නේද? උන් ඉඳගත්ත නැගිට දිව්වා. නැගිට දිව්වා. Daily Dose. Catch Uncensored exclusively on SL Vlog Streaming. අයිබෝන් රාජි. අයිබෝන් සතිෂන්න. අයිබෝ. අයිබෝන් අස. ආයිබෝන් තිවා. ඉතින් මොකද වෙන්නේ? අර ගොල්ලෝ බුදි නේ කවුද? තාවකාලිකවනේ. නැගිටපු කට්ටිය. උන්ට නින්ද ගියාද? බුජි. ඒක නැගිටලා ඉන්න ගමන් නින්ද ගියාද? නෑ නින්ද ගිහින් වගේ තමයි මෙච්චර කල් හිටියේ. ඊට පස්සේ එකපාර නැගිට්ටනේ. පොඩි වෙනසක් තියෙන්නේ ඒකේ. පොඩි ආතල්ලයක්. ඒ කියන්නේ අකණ්ඩ සත්‍යග්‍රහයනේ නේද? කන්න නවත්තලද? ඔව්. කණ්ඩ සත්‍යග්‍රහය. කණ්ඩ සත්‍යග්‍රහය. කණ්ඩ සත්‍යග්‍රහය. පාස්කු ඉරදින ත්‍රස්ත්‍ර ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රැඳවුම් භාරයේ සිටින මේජර් ජෙනරල් සුරේෂ් සලේ අමානුෂික අන්දමින් සැලකීම ලෙස පවසා විරෝධය පවත්වමින් පැවැත්වූ අඛණ්ඩ සත්‍යග්‍රහය తాවකාලිකව අවසන් කර තිබෙනවා. මේක తాවකාලිකව ඉවර ගන්න කොහොමද බං? తాවකාලිකව නවත්තනවා කියන්නේ නවත්තලායි පටන් ගන්නවා කියන එකනේ. తాවකාලිකව කියන්නේ ඒකනේ. ඉතින් සැරින් නවත්ත පටන් ගන්නවා. අඛණ්ඩ සත්‍යග්‍රහය. ඒකයකෝ මාරා කණ්ඩතාවයක් නෑ මේ මං හිතන්නේ මේකට සමගාමීව හරිද ආනන්ද විජේපාල අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරලා තියෙනවා. ඒ ප්‍රකාශ කළ ටික වෙලාවකින් තමයි සත්‍යග්‍රහය අට්ටාලා නම් මම ගැලවිලා තියෙන්නේ. දන්නේ නැති මේ දෙක අතර සම්බන්ධයක් තියෙනවා කියලා. එයා කියලා තියෙනවා පාස්කු ඉරදින එල්ලෝ මරාගෙන මැරෙන ත්‍රස්තපහාර මාලාව සහ ඊට අදාළ සාහසික ක්‍රියාකාරකම් පිළිබඳව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් විශ්‍රාමික තුවාන් සුරේෂ් සලේ පූර්ව දැනුවත්භාවයෙන් යුතුව කුමන්ත්‍රණය කර ඇති බවත් ඒ පිළිබඳව ආందోලනාත්මක කරුණු හෙළිවීම වැළැක්වීමට කටයුතු කර ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වෙලා තියෙනවා කියලා විශේෂ ප්‍රකාශයක් කරමින් කියලා තියෙනවා. අපි හැම මාසෙකම මේ වගේ බොහොම වටින අය කවදාවත් බලන්න හම්බෙන්නේ නැති එක්ස්ක්ලූසිව් කොන්ටෙන්ට් එක්ස්ක්ලූසිව් කොන්සර්ට් අපි ඔයගොල්ලන්ට මේ වෙද්දිත් අරන් ඇවිල්ලා තියෙනවා වගේම ඉස්සරහටත් හැම මාසෙකම අපි අරන් එන්න බලාපොරොත්තු ඉන්නවා. ඉතින් මිස් කරගන්න එපා මේ අවස්ථාව. ජුනි 20 තමයි දවස. සේනාංග දිසානායක එයත් එක්ක අපිට කියන කතාව බෙදා ගන්න. එයත් එක්ක හැඟීම බෙදා ගන්න. ඒ වගේම ඒ සුවිශේෂී මොහොත අපේ ජීවිතවල කාලාන්තරයක් මතක හිටින අවස්ථාවක් කරගන්න ඕගොල්ලෝ කවුච් පාස් එක අරගෙන එකතු වෙන ජුනි 20 සේනාංග දිසානායකගේ සෝලෝ කොන්සර්ට් එක. එතකොට පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා කියලා තියෙනවා සිද්ධිය සම්බන්ධයෙන් පවත්වන ලද විමර්ශනවලදී සුරේෂ් සලේ ඉස්ලාම් අන්තවාදීන්ව උපක්‍රමශීලීව මෙහෙයවමින් 2019 අප්‍රේල් 21 වන දින බෝම්බ ප්‍රහාර මාලාව සිදු කිරීම දක්වා කුමන්ත්‍රණය සිදු කළ බවට සාධාරණ සහ යුක්තිසහගත ලෙස විශ්වාස කිරීමට ප්‍රමාණවත් කරුණු රැසක් අනාවරණය වෙලා තියෙනවා කියලා සුරේෂ් සලේ විසින් පාස්කු බෝම්බ ප්‍රහාර මාලාවට සති 3කට පමණ පෙර ආතුව මුස්ලිම් ජාතිකයන් සිව් දෙනෙකු යොමු කර මීගම ප්‍රදේශයේ කතෝලික දේවස්ථානවල පැවැත්වෙන දේව මෙහෙයන් සඳහා සහභාගී වන පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඇතුළු අතිශය සංවේදී තොරතුරු රැස් කිරීමට කටයුතු කර ඇති බවත් එම පිරිසේ සිටි ප්‍රධාන පුද්ගලයා අපරාධ වාර්තා කොට්ටාසය සතු ඉස්ලාම් අන්තවාදී සැකකරුවන්ගේ ඡායාරූප අතරින් සාක්ෂිකරුවෙකු විසින් හඳුනාගෙන තියෙනවා කියලත් පාර්ලිමේන්තුවේදී කියලා තියෙනවා. ඒ පුද්ගලයා ප්‍රහාරයෙන් පස්සේ මේ දක්වා අතුරුදහන් කිසිම තැනක හොයාගන්න නැහැ කියලා තමයි කියලා තියෙන්නේ.
ඒ වගේම සහරන් හෂීම් ඇතුළු තවහිද් ජමාත් සංවිධානයේ ඉස්ලාම් අන්තවාදීන් විසින් කිසියම් ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් ඇති බවට පාරම දුර ප්‍රදේශයේ පදිංචි බුද්ධි තොරතුරු කරුවෙකු විසින් යුද හමුදා බුද්ධ්‍යංශ දැනුවත් කරලා තිබ්බා කියලාත් හෙළි වෙලා තියෙනවා කියලා කියනවා. ඊට පස්සේ මෙම තොරතුරු සම්බන්ධයෙන් යුද හමුදා සන්නද්ධ බුද්ධ්‍යංශ මගින් නොසලකා හැරීම හේතුවෙන් පාස්කු බෝම්බ ප්‍රහාර මාලාව සිදු කිරීමට අවශ්‍ය අවකාශය සැලසුණු අතර මෙම ප්‍රහාර මාලාව යුද හමුදාවේ උසස් නිලධාරියෙකුගේ මෙහෙයුමකින් සිදුවන්නක් බවට එම තොරතුරු කරු යුද හමුදා බුද්ධ්‍යංශ වෙත දැනුම් දීමෙන් පසුව ඔහු අනීතික ලෙස අත්අඩංගුවටගෙන රඳවා තබාගෙන මුදා හැරීමට කටයුතු කරලා තියෙනවා කියලාත් කියනවා අර ඉන්ෆෝමන්ට්. ඊට පස්සේ මුදා හැරීමෙන් පසු සුරේෂ් ශලේ විසින් එම බුද්ධි තොරතුරු කරු කොළඹ ගලදාරි හෝටලයට කැඳවා ඔහු හමු වී සාකච්ඡා කර පසුව ඔහුගෙන් සමාව අයද සිටි බවට කරුණු අනාවරණය වෙලා තියෙනවා කියලා කියනවා. ඔහොම කියලා මේ අනුව මෙරට ජාතික ආරක්ෂාවට දැඩි බලපෑමක් කරමින් පුද්ගලයන් විශාල ප්‍රමාණයක් ඝාතනය කර බරපතල තුවාල සිදු කර අතිවිශාල දේපල හානියක් මෙන්ම ආර්ථිකයට ඍජු බලපෑම එල්ල කරමින් ජාතීන් හා ආගම් අතර සහසම්බන්ධතාව බිඳ දමමින් සිදු කළ මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සුරේෂ් සලේ සැකකරු 1979 අංක 48 දරන ත්‍රස්තවාදයේ වැළැක්වීමේ తాවකාලික විධිවිධාන පනතේ ප්‍රතිපාදන යටතේ වැරදි සිදු කරමින් ඍජුව සහ වක්‍රව ආධාර අනුබල ලබා දී ඇති බවටත් පුද්ගලයන් සහ කණ්ඩායම් හෙළිදරව් වීම වැළැක්වීමට කටයුතු කර ඇති බවටත් කරුණු හෙළි වෙලා තියෙනවා කියලා තියෙනවා. මේ ප්‍රකාශය කරාට පස්සේ ටික වෙලාවකින් අකණ්ඩ සත්‍යග්‍රහය කණ්ඩ නවත්තලා අකණ්ඩ සත්‍යග්‍රහය සත්‍යග්‍රහය වුණා. අරමජන් වලියකට යාළුවෝ සෙට් එකක් එකතු කරා ගිහලා පළවෙනි එකාට පාර වැදිච්ච ගමන් පිටිපස්සේ මිස් කරලවල් වල එකක් දැක්කේ. ඒක විතරක් නෙමෙයි මේ මෙතනදී ආනන්ද විජේපාල කියලා තියෙනවා සුරේෂ් ශලේට ලබා දීලා තියෙන පහසුකම් සම්බන්ධයෙන් එයාට කිසිම මේකක් වෙලා නැහැ. ඊයේ තරිඳු මෙතනදී කියපු විදිහටම මහේස්ත්‍රාත්වරයා විසින් පෞද්ගලිකවම එයාගේ සිරකුටිය වෙත ගිහිල්ලා කරපු පරීක්ෂා කිරීම වලදී කිසිම විදිහකින් විමර්ශන නිලධාරීන් විසින් පහර දුන් හෝ ඒ වදහිංසා පවනවපු බවට සුරේෂ් ශලේ කියලා නැහැ. ඊට පස්සේ එයාට අවශ්‍ය කරන වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්න අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හරහා විශේෂඥ වෛද්‍යවරුන් විදිහට ළඟට යොමු කරලා තියෙනවා කියලා තියෙනවා. කොටින්ම මෙතන ආනන්ද විජේපාල කියලා තියෙනවා ගැලවිලා තිබ්බ බොරු දතකුත් දාලා දුන්නා කියලා. ඒතර ගම්මන් පිල්ලට කවුද දන්නේ ඒවා කිව්වේනේ. ඒ උට හිතේ උට හිතනේ යන්නේ. මම පිළ කාගෙන්වත් අහලා මොකුත් කියන්නේ නැහැ නේ කවදාවත්. ඌ එකක් ගම්මන් පිළගෙන් ඇහුවා තමයි. මම පිළම මෙහෙම කරලා කියනවා තමයි. නෑ එතකොට ගම්මන් පිළගෙන් තමයි ඇත්තටම සුරේෂ් ශලේත් දැනගන්න උට ගහලා ගියා. පොලිසියෙන් අඩේ මට පොලිසියෙන් ගහලාද CID එකේදී කියලා. එහෙම වෙන්නත් පුළුවන්. සමහරට ගම්මන් පිළ කිව්ව හින්දාත් දන්නේ නැහැ සලේට ඩිප්‍රෙෂන්. ඒක විතරද. කොහොමත් තව ඒ ડિප්‍රෙෂන් තිබිලා අඩේ ගම්මන් පිළ කියලා තිබුණනේ මට ඩිප්‍රෙෂන් කියලා. ඇත්තද දන්නේ වෙන්න ඇති මට තියෙද්දි මට තේරෙන්නේ නැහැ නේ. ඒ වගේම යාට නීති උපදෙස් ලබා ගන්න හැම බදාදම නීතිඥවරයා හමු වෙන්න අවස්ථාව ලබා දෙනවා. සිකුරාදට ගෙදරට කතා කරන්න අවස්ථාව ලබා දෙනවා. සෙනසුරාදට ගෙදර අයව හමු වෙලා ගෙදරින් ගෙන කෑම බීම ඇඳුම් පැළඳුම් ඒවා ලබා ගන්න. අර මල්ලි කිව්වේ පාන් මොන හරි කනවා ඇති එහෙම ඒවා ලබා ගන්න ෆිෂ් ඔයිල් පවා ගෙදරින් ගෙනත් දෙන්න අවස්ථාව ලබා දීලා තියෙනවා කියලා තියෙනවා. මේ හින්දා මේ සම්පූර්ණයෙන්ම මේ අට්ටාල ගහගෙන නටන විගඩන් නටන නාඩගම්කාරයෝ කියන්නේ බොරු කියන එක පාර්ලිමේන්තුවේදී මහජන ආරක්ෂාව බාර අමාත්‍යවරයා විසින් ප්‍රකාශයක් සිදු කරමින් කියලා තියෙනවා. නේද? ඒ බොරු ටික හරි මොන හරි මතින් ඇවිල්ලා මේ සලේ වෙනුවෙන් හිට ගමු ගගා මචං මේ සලේ වෙනුවෙන් හිට ගන්න නැති අයට ගේන චෝදනාවක් තියෙනවා. සලේ වෙනුවෙන් හිට ගන්නවා කියලා කියන කට්ටිය හිට ගන්නවා කියලා කියන මෙච්චරකල් බුදියන් හිටපුවා. ඔව් හරි. උන් දිගටම PTA වගේ ඒවා ඉස්සරහා බුදියන් තමයි හිටියේ. බුදියන් තමයි හිටියේ. එහෙම හිටපු උන් ටිකක් ඇවිල්ලා සලේව පෙන්න සලේ වෙනුවෙන් හිට ගන්න නැති උන්ට ෆන්ඩමෙන්ටල් ක්වෙස්චන් එකකින් දමලා ගහනවා PTA ඒ කියන්නේ එතකොට PTA හොඳද කියලා. එතකොට අරගොල්ලෝ ඉන්නකොට PTA හොඳ නෑ මේගොල්ලෝ ඉන්නකොට PTA හොඳද කියලා. ඒ වුණා මේ සලේ වෙනුවෙන් හිට ගන්න නැති ඔක්කොම අඬුවට කඩේ යනවා. හරි මොකක් හරි එහෙම තැනකින් ඔතලා කෙලලා රින්ද දරන උත්සාහයක් තියෙනවා. හරිද? සලේටත් PTA අවුල් කියලා තීරලා තියෙන්නේ පොර අරස්ට් වෙනවා. උපවාසය ආරම්භ කරලා තියෙන PTA කරපිල් කරන්න කියලා. ඒක එක පැත්තක්. හරි දැන් ඒ කියන්නේ දැන් ඔය උපවාස කරන්නේ වුණොත් PTA එකට අපි විරුද්ධ වෙන ඕන තැනකදී උන් හිටියේ PTA එකට පක්ෂ. එහෙම හිටපු උන් ටිකක් තමයි දැන් මේ
ඒ ප්‍රශ්නේ අපිට දබල ගන්න. මං කියන්නේ PTA එකට OS එකට ICCPR එකට වගේ මර්ධනකාරී අයථා විදිහට පාවිච්චි කරන්න පුළුවන් ඕනෑම අනපනතකට කොන්දේසි විදේතෝ විරුද්ධයි. ඒක කිසිම කතාවක් නැහැ. ඒක වෙනස් වෙන්නේ නැහැ. PTA එකට එදත් විරුද්ධයි, අදත් මේ දැනුත් විරුද්ධයි, හෙටත් විරුද්ධයි. සුරේෂ් තලේව පවා අත්අඩංගුවට ගන්න පාවිච්චි කරන්නේ PTA එක වීම ඊටාම ඛේදවාචකයක්. ඒකට විරුද්ධයි. හැබැයි PTA එකට දක්වන විරෝධය, OS එකට දක්වන විරෝධය, ICCPR එකට දක්වන විරෝධය සහ අපි කියන්නේ යහපත් සමාජයක පැවැත්ම වෙනුවෙන් අපි විරෝධය දක්වන තවත් අටෝරාසියක් දේවල් ඔක්කොටම එරෙහිව තියෙන විරෝධය. කොටින්ම හෙට දවසේ යහපත් සමාජයක් බිහි වේවා කියලා අපේ තියෙන ප්‍රාර්ථනාව කොහෙවත් ඉන්න වෙනුවෙන් මේ යවනු නොලැබේ. වගකීමෙන් වගකීමෙන් කියන්නේ. හරි. ඒ විරෝධය අපි ළඟ තියෙනවා. විරෝධය දක්වන්න ඕන තැන්වල අපි දක්වනවා. අපි ඒකට කතා කරනවා. ඒකට පෙනී හිටිනවා. හැබැයි ඒක පාවිච්චි කරලා PTA විරෝධය, ICCPR විරෝධය වගේව පාවිච්චි කරලා ඒවට විරුද්ධ මිනිස්සුන්ව බලහත්කාරයෙන් කරාඹලා අරගෙන එක්කගෙන ගිහිල්ලා මේ රටවල් කාපු, මේව විනාශ කරපු, ඇත්තටම අපි හරිනම් පෙරමුණක් හැටියට එකතු වෙලා සටන් වැදිලා පරද්දන්න ඕන මතවාද රට ඇතුලේ ප්ලාන්ට් කරපු කාලකන්ණි දේශපාලන බලවේගවලට ගෑවිච්ච එකෙක්ගේවත් ගැලවීම වෙනුවෙන් අපේ යහපත් සමාජයක් පිළිබඳ තියෙන ප්‍රාර්ථනාව කඩේ යවන්න ලෑස්ති නැහැ. අපිට විරෝධයන් තියෙන දේවල් එක අපි අපේ ෆයිට් එක කරගන්න. ඒකත් එක්ක එන්න එපා මේකට කෙලෝපයෝ. තමන් හාරපු වලවල් වල තමන්ව වැටලා දඟලනකොට අපිට ඇවිල්ලා ඒගොල්ලන්ව වඩා ගන්න දෙන්න බෑ. ඔයගොල්ලෝ එක කරගෙන යන්න. අනිත් එක මේ පනත් වලට අතීස්සු ඔයගොල්ලන්ගේ නේද? ඕගොල්ලන්ට හිත ගන්න බෑ නම් ඔයගොල්ලෝ උඩ යන්න පියාඹන්න බුදියන්න ඕන එකක් කරන්න සලේ වෙනුවෙන්. අනික ඊයේ තරිඳු කියනවා වැඩිපුරම දැනට තියෙන්නේ මේකනේ ඇරස් කරන්න. ඒක තමයි මේක යූස් කරන්නේ සහ සලේ වගේ පුද්ගලයෙක් එළියේ ඉන්න එකේ භයානකකම. දැනටත් මේ තියෙන ඉන්වෙස්ටිගේෂන් ටික මේ තරම් ඩීප්ලි යනකොට හිතුවේ නෑනේ කවුරුත් මෙච්චර මේ තරම් ගැඹුරින් මේ ටික කරා කියලා. සලෙත් සමහර තැන්වල පුදුමුණා. සලේ දන්නෙත් නෑ මෙච්චර හොයාගෙන කියලා. මේ ටික යනකොට මේ ටිකට යනකොටත් සාක්ෂිකාරෝ කීප දෙනෙකුටම බලපෑම් කරලා තියෙනවා. මේ වෙලාවෙවත් ඇතුළට ගත්තේ නැත්නම් මේ තියෙන ඉන්වෙස්ටිගේෂන් ටික හරියට කරගෙන යන්නේ නැහැ. අනික දැන් ඔය දැන් මේ කතා කරන කට්ටියට මේ සලේව ඇරස්ට් වෙලා දවස් 90ක් යනකම් මොකුත් උන්නේ නැහනේ. ගෝඨාභයට කියලා මතක් උන්නේ නැහැ. ගෝඨාභයට විදේශ ගමන් තහනමක් වැටෙනකම් PTA එක අවුල් උන්නේ නැහැ. ඒගොල්ලන්ට PTA එක අවුල් කියලා මතක් උනේ. හැබැයි අපි මේ ආණ්ඩුව පත් වෙච්ච දවසේ නම් දැන් මෙච්චර දවස් ගියා, අච්චර දවස් ගියා. ඇයි OS එක තාම තියන් ඉන්නේ? ඇයි PTA එක වෙනස් කරන්න බැරි කියලා අපි ප්‍රශ්න කළා. අපි දිගටම ප්‍රශ්න කරනවා. ඒ ප්‍රශ්නේ අපි දැනුත් කියනවා. ඒ කියන්නේ දැන් මගේ දැන් ආණ්ඩුව කියනවා නම් මේ ඉතින් මේකනේ පංච තියෙන්නේ. මේ චීජ පංචෙන්ගේ පෑ කරන් තියෙන පනත් වෙනස් කරන්න තමයි තුනෙන් මේකට බලයක් එක්ක ආණ්ඩුවක් හදලා තියෙන්නේ. ඒ තියෙන පනත් වෙනස් කරන්න තමයි ඔය ආණ්ඩුව ආවෙත්. ඒව කියලා තමයි ආවෙත්. එතකොට පනත වෙනස් කරගන්න අවුරුදු එකහමාරක් ගිහිල්ලත් බැරි වෙලා තියෙනවා නම් ඒක ආණ්ඩුවේ බැරි. ඒකනේ තියෙන්නේ. ඒකෙන්නේ කරන්න වෙන්නේ කියලා. එහෙම බබා දාන්න එහෙමයි කියලා. ඔගොල්ලෝ තමයි වැඩ කරන්නේ. එහෙමයි කියලා සුරේෂ් සලේට අපි දෙන්නෙත් නෑ. සහ මේ මොකද්ද? කවුරු හරි ඉන්න කොහෙවත් ඉන්න පඹේක ගෙනල්ලා ජනාධිපති කරන්න උවමනාවට හරි තමන්ගේ මේ හිතවත්කම් තියෙන කණ්ඩායමක උන්ගේ නඩු ටික වහගන්න උන්ට බලය අරන් දෙන්න උවමනාවට පල්ලිවල අර සින්දු කීකේ නටනට හිටපු මේ ගැන ජනාධිපති රටේ ජනාධිපති අගමැති කවුද කියලාවත් දන්නේ නැති හාංකවසියක් දන්නේ නැති ළමයි පවා මරලා දාපු එකෙක්ව ත්‍රස්තවාදී එක්ක එහෙම එළිය තියන් ඉන්න ඕනේ නැහැ. සහ ඒ අත්අඩංගුවට ගැනීම කිසිම වැරද්දක් නැහැ. ඒක තමයි කරන්න ඕනේ. අනිත් එක අද ඒකට විරෝධය දක්වන්නේ ඒකෙන් පරිප්පු කාපු මිනිස්සුනේ ඇවිල්ලා කෑ ගහන්නේ. ඒකද අද ඔය කෙනෙක් දෙන්නෙක් ඇවිල්ලා ඕකට ඒකට කීප දෙනෙක් ඇවිල්ලා කෑ ගහනවානේ. කවුද කෑ ගහන්නේ? ඒකෙන් මොකක් හරි පරිප්පුවක් කාපු මිනිස්සුනේ ඉන්නේ. හරිද? ඒ කියන්නේ ඒ දුක ඒ වේදනාව තියෙන මිනිස්සුන්ටනේ. අනිත් එක වගේ තමයි මේ රටේ ඉන්න මිනිස්සු දන්නවා මේ විදිහේ මිනිස්සු ඉන්න එක තුල සහ මේ මිනිස්සු තව ඉස්සරහට මේ විදිහට එළියේ ඉන්නේ එක තුලින් කොයිතරම් දරුණු ප්‍රතිවිපාක එනවද කියලා. දැන් අද ඕක අකුලගෙන යනවා වගේම තමයි තව දවසක් දෙකක් තිබුණා නම් මේ රටේ ඉන්න ඒ වගේ දුක් විඳ මිනිස්සු මේකේ තියෙන ප්‍රතිවිපාක දන්න මිනිස්සු ඇවිල්ලා ගහන්නේ. ඒකයි ඔය බයට අනික දුරටත් අතට ගන්න බෑ. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේනේ අරන් තියෙන්නේ. අර මං ඉස්සල්ලා කිව්වා වගේ
පල්ලිවල නටනට හිටපු සින්දු කීකේ හිටපු දන්නේ නැති ළමයින්ගේ ඉඳලා එදා හවස පාස්කු දවසේ පල්ලි ගිහිල්ලා ගෙදර ඇවිල්ලා ගෙදර මිනිස්සුත් එක්ක ඒක සෙලිබ්‍රේට් කරන්න හිටපු මිනිස්සු එනකම් මේ හාන් කවිසියක්වත් දන්නේ නැති මිනිස්සු 300 ගාණක් මරලා හරිද තව සෑහෙන දෙනකොට ජීවිතාන්තය දක්වා පවතින බරපතල තුවාල සිද්ධ කරලා පවුල් 100 ගාණකට තමන්ගේ හිතවතුන් ලබැදියා තිබුණ මිනිස්සුන් නැති කරලා දාපු ඒකත් එක්කම ආගම්වාදයක් ආගම්වාදයක් ඇති කරපු රටේ ජාතිවාදයක් ඇති කරන්න හදපු එකෙකුට වඩා ඊට වඩා ත්‍රස්තවාදියෙක් මන් නම් දකින්නේ නැහැ. හරිද මේ තමයි රියල්ම ත්‍රස්තවාදියෙකුට තියෙන හොඳම උදාහරණය. ඒකත් වෙන එකක් නෙමෙයි. රජයේ හමුදාවේ බුද්ධියංශයේ ඉන්න ගම. රජයේ හමුදාවේ බුද්ධියංශයේ ඉන්න ගමන් ඒ වගේ වැඩක් කරපු එකෙකුට වඩා ත්‍රස්තවාදියෙක් ඉන්න විදියක් නැහැ. ඒකනේ කිව්වේ මේ ලෝකේ ඕන තරම් දේවල් වෙනවා මේක උස්සගෙන නටනවා කියන කවුරුනේ සේනාංග දිසානායකගේ සෝලෝ කොන්සර්ට් එක අපි ඇයි ඇත්තරම බලන්න ඕනේ. මේ වෙද්දී අවුරුදු ගාණක් පුරාවට විවිධ ස්ටේජ් වල විවිධ කොන්සර්ට් වල විවිධ ආටිස්ට්ලත් එක්ක සේනාව අපි දැකලා තියෙනවනේ. හැබැයි මේ තමයි අතිශය ප්‍රථම අවස්ථාව. මුළු වේදිකාවම තමන්ගේ කරගෙන සේනායාගේ කතාව අපිට කියන්න යන. මං හිතන්නේ ආටිස්ට් කෙනෙක් දකින්න ලොකුම හේනේ මේක වෙන්න ඕනි. හැබැයි ජූනි 13 වෙනිදා තියෙන සේනාංග දිසානායකගේ සෝලෝ කොන්සර්ට් එකේ ෆිසිකල් ටිකට් සියල්ල විකිණලා අවසానයි. ඒ කියන්නේ ආයේ කවදාවත් කාටවත්ම සජීවීව මේ අත්දැකීම ලබා ගන්න හම් වෙන්නේ නැහැ. අයියෝ දැන් ටිකට් සෝල්ඩ් අවුට් නේ අපිට ටිකට් ගන්න විදියක් නැහැ අපිට ෂෝ එක බලන්න විදියක් නැහැ කියලා ඔයගොල්ලෝ දුක් වෙනවා නම්. එහෙම නැත්නම් තව කවුරු හරි හිතනවා නම් ෂෝ එක බලන්නත් කොහෙද අපි ලංකාවේ නෙවෙයි ඉන්නේ ලංකාවෙන් පිටනේ ඉන්නේ කියලා ඔයගොල්ලෝ දුක් වෙවි ඉන්නවා නම් බය වෙන්න එපා. ඕගොල්ලන්ට මිස් වෙච්ච නැති තව එකම එක අවස්ථාවක් තියෙනවා. ඒ තමයි SL Block couch pass එක. SL Block couch pass එක හරහා සේනාංග දිසානායකගේ සෝලෝ කොන්සර්ට් එක ඔයගොල්ලන්ට ජූනි 20 වෙනිදාට බලන්න අවස්ථාව අපි අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වෙද්දී අපේ couch pass එක අරගෙන ඉන්නවා නම් ඔයගොල්ලෝ දන්නවා couch pass එකේදී අපි කොන්සර්ට් එකක් කොච්චර දවසක්ද බලන්න අවස්ථාව ලබා දෙන්නේ මොනවද මේ වෙද්දී රිලීස් වෙලා තියෙන කොන්සර්ට් වගේ කියන කාරණේ. ඉතින් මේ අවස්ථාවත් මිස් කරගන්න එපා. ඔයගොල්ලෝ දැම්ම ටිකට් එක ගන්න. අපි හැම මාසෙකම මේ වගේ බොහොම වටින අය කවදාවත් බලන්න හම්බෙන්නේ නැති එක්ස්ක්ලූසිව් කොන්ටෙන්ට් එක්ස්ක්ලූසිව් කොන්සර්ට් අපි ඔයගොල්ලන්ට මේ වෙද්දිත් අරන් ඇවිල්ලා තියෙනවා වගේම ඉස්සරහටත් හැම මාසෙකම අපි අරන් එන්න බලාපොරොත්තු ඉන්නවා. ඉතින් මිස් කරගන්න එපා මේ අවස්ථාව. ජූනි 20 තමයි දවස. සේනාංග දිසානායක එයත් එක්ක අපිට කියන කතාව බෙදා ගන්න. එයත් එක්ක හැඟීම බෙදා ගන්න. ඒ වගේම ඒ සුවිශේෂී මොහොත අපේ ජීවිතවල කාලාන්තරයක් මතක හිටින අවස්ථාවක් කරගන්න ඕගොල්ලොත් කවුච් පාස් එක අරගෙන එකතු වෙන ජූනි 20 සේනාංග දිසානායකගේ සෝලෝ කොන්සර්ට් එක බලන්න.